මායාවන් හංගමේ සියාවක් වත්නදී ඇගිරුම ඇතින් විඳෙමි රූපේ මන බන්ධනී Hi guys! ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම vlog එකක් ගෙනාවා. ගොඩ කාලෙකට පස්සේ කියන්නේ අවුරුදු 2කට විතර පස්සේ මමයි මගේ යාළුවෝ ටිකකුයි අපි ට්‍රිප් එකක් යන්න දාගත්ත දැන් මාසයක් විතර ඉඳන් ඔන්න දැන් තමයි ඒක යන්න පුළුවන් වුණේ අපිට. ඉතින් මං හිතුවා අපි යන මේ ට්‍රිප් එක ඔයාලවත් එක්කන් යන්න ඕන කියලා. අපි මොනවද කරන්න කියලාත් මං ඔයාලට පෙන්නන්න. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම තමයි රෙබෙකා ජයසුන්දර. ඉතින් මං ඔයගලන්ව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube vlog එකට. vlog එක ඉවර වෙනකම් බලන ඔයාට හොඳ දේවල් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට යමු. මම මේ බත් කන්නේ මොකද කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. පාන්දර 5යි ගානට මම මේට දවස් 2කට කලින් ෂූට් එකකට ඉඳලා නිින්දක් නැහැ. එද්දිත් පාන්දර වුණා. ඊට පස්සේ අනිත් පැත්තට බඩ්ලාස්ති කරන් අනිත් පැත්තට ට්‍රිප් එක ආවා. ඉතින් ඒ නිසා බඩ කින්නේ පාන්දර 5ට තමයි බත් කන්නේ. උණ්ඩු වෙලාමයි. ඔයා පෙන්නන්න ඕනේ පොඩ්ඩක්. මම ගොඩක් පෙන්නන මම ගොඩක් ලස්සනයිනේ. Wow. ඒක ඕ ෆ්ලෑෂ් එක මේ දිලිසෙනවනේ. ලස්සනයිනේ. ආව දිලිසෙන්ද එතකොට? නෑ අයිය ලස්සනින්ද දිලිසෙනා වැඩි. ඒක යාළුවෝ ලෙවල් එක. ඇති. ඔව්. ඔයා ඉන්න මොනවද ගලවන්න ඕනේ. ආයි ගලවනවා. ඇත්තටම ඕගොල්ලන්ට මේ vlog එක පෙන්නන්න ඍෂි ගොඩක් මහන්සි විදියට මොකද වීඩියෝ කරලාද? ඔව්. ඒක ගොඩනද? ගොඩේන තාත්තේ. ඔරේ. අනේ මම උනත ගන්නවා මින්ද. මේ මොකද මම ඉන්නේ ඉතින්? අපි නිකන් අර ඕෆ් රෝඩ් අත්දැකීමක් ලබා ගන්න කියන්නද ඔළුවේ හිටගෙන මම දැක්කල බෙලි ගහලා දෙන්න. බෙල් නැද්ද? අපි රොටි කමු. ආ තේ දිනවා. තේරක් දෙන්න. ප්ලේට් එක අපි රොටි කමු. රොටි දෙන්න. හායි අනේ. හායි. මට දෙච්ච වෙලා ආයි කිව්වේ. මම මේ බල්ලට කියන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ. අපි යනවා. මොනවද කණ්ඩාවේ? රොටි කණ්ඩාවේ. බෙලි ෆුල්ලෝයි බෙලි. බෙලි උල් ඔයා ඉන්නේ. අපි දැන් කන්න යන්නේ. ඉතින් අපි බණ්ඩාරවලට ආවා. දැන් බණ්ඩාරවල ඉන්නේ. තව චුට්ට දුරකින් ඇල්ලට යනවා. අපි බරු ටිකක් ගන්න ආවා අපිට ඕන කරන දේවල් ටිකක්. අපි මුලින්ම හොටෙල් එකට යයිද නැත්නම් වෙන කොහේ හරි යයිද? නයින් ආච්චි යයිද? ෆයින් රාවණා යයිද දන්නේ නැහැ. කොහොම හරි යනවා හැම එකකටම උගලන්වත් එක්කන් යනවා. එහෙනම් අපි යමු. අපි ආවා රාවණා පූල් ක්ලබ් එකට. දැන් අපි ඇතුළට යනවා. ගිහලා මොන හරි දීලා ෆ්ලයින් රාවණා යනවා. මමයි නිමේෂයයි තමයි යන්නේ. අනිත් දෙන මාර බයයි. බයගෙන පුදුම බයයි. මේ ඔයනනේ යන්න මේ අපි දෙන්න යනවා. කොහෙද? බය නැහැ ඉතින් ආයේ. අපි දෙන්න මොකද? සිප් ලයින් එක. ඔයන
එනවා මං වීර කාන්තාව මේ අහන මාර බයයි. අපි නන්න පුදුම බයයි. අපි දැන් යනවා කොහෙද කිව්වේ? හිකින් අපි යන්න දැන් ATV රයිඩ් එක. yes අපි ඔයාලට පෙන්නන්නම් අප්ඩේට්ස් දෙන්න. කියලා කියනවා අපි මොකෙක් යනවා කියලා අපි දන්නේ නැහැ. ඔව් මෙයා කියන ඒවා ගිහින් අද අපි ගිහලා බලමු. හැබැයි මේ එතනට ගිහලා අපේ අදහස වෙනස් වෙනස් වෙන්න පුළුවන්. ඔව්. දැන් ගොඩක් දේවල් කරනවා කියලා ඉල්ල කවුරුත් මුකුත් කරන්නේ. හොඳයි ටික අපි හතර දෙනාම ගිහලා නෑනේ. ඒ කියා. දැක්කනේ බය වුණා දැන් රිසියත් බය වුණා. ඔව්. යන් කියනවා දැන් බයයි. අම්මෝනා අයියෙන් යනවා නේ. මොකද්ද? ඒ මොකද්ද ඒ? මොකද්ද? අරක රෝද ගැලවුණොත් නේ දිවට යන්නේ. තමයි. ගෙදරටලා හොරට ඉන්න එපා කියන්නේ මට තමයි. අනේ මොන්න නගින්න. මාරේ. චුට්ටේ බේ. කෝ. sorry. අපි උඩට යනවත් එක්කම අපිට යාළුවෝ දෙනෙක් හම්බුණා. ඔය ඉන්න එක්කෙනෙක් අනිත් එක්කෙනා පේන්න නෑ. සිත්මිගේ මගේ දෙන්නගෙම හොඳම යාළුවෝ. අපි මෙච්චර දුර කතර ගෙවාගෙන ගියාට යන්න බැරි වුණා. හේතුව මට ලයිසන්. මෙයා. හේතුව මෙයාට ලයිසන් නැහැ. අපි තුන්දෙනාටම ලයිසන් තියෙනවා. හැබැයි සිත්මිට ලයිසන් නැහැ. ඉතින් එක්කෙනෙක් දාලා යන්න බෑනේ. එනවා නම් තුන්දෙනාම යන්න ඕන. what to do? බලමු නේ නා පාරවත් ලැබෙන අවුරුද්දට අරන් තිබ්බත් ගන්නවා. ඒකත් ගන්න නැහැ ඔබ. අපි vlogs කරන එක වදයක් ලු. ඕකට තර්ජනයක් වෙලා තියෙන්නේ. ඔව් ඇත්ත. අපේ මිනිස්සු සුවාදාන සෞන්දර්ය ගැන විඳින යනවා. අපේ මේ අපි යන්න යන්නේ. ෆයිනලි. අපිට අර කරන්න බැරි වුණා. හැබැයි අපි මේක කරනවා. මයි සිත්මි ඔන්සිල්ලාවේ ගියා. සිතුර චුට්ටක් බයයි කිව්වා. ඊට පස්සේ මමත් ගියා. මම කලින් ගිහලා තියෙනවා එකපාරක්. හැබැයි තව පාරක් මම ගියා. ඔයාලා මගේ vlog එක ගෙනත් බලන්න. මෙයාගේ vlog එක ගෙනත් බලන්න. අපි ගියේ. මුලින් පොඩ්ඩක් මෙයා මාර බය හිටියේ. මම නිකන් ආව දෙන්නගේ vlog එක බලන්න. මෙයා පොඩක් වෙවුලනවා. ඊට පස්සේ සිටලා වගේ පළවෙනි මම යනවා. නෝමල් නිකන් සාමාන්‍ය උන්චිලා යනවා. අපි දැන් හොටෙල් එකට ආවා. ඇවිල්ලා අපි ඔක්කොමලා දැන් චේන්ජ් කරගෙන ආයෙ කොයි හරි යයිද නැද්ද කියලා බලන්න ඕනේ. මොකද තාම ඩිසයිඩ් කරලා නැහැ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඉහටත් මොකද එන්නේ කියලා මම ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි හවස් වෙලා හම්බෙමු. මේ තමයි අපේ රූම් එකට තියෙන view එක. මාරම ලස්සනයි. මේ තියෙන ඇල්ල රොක් එකේ පිටිපස්ස පැත්ත. මේ ඇල්ල රොක් එකේ පිටිපස්ස පැත්ත. දවස් දෙකකට අපි ඉන්නේ මෙහෙ. චුට්ටක් නිදාගත්තා. ඔයගලන්ට මම පොඩ්ඩක් එළිය පෙන්නන්නම්. මේ බලන්නකෝ.
වරේලි ගියත් ඔය එහෙමයි. What a සීතලයිද? ඔය බලන්න තමයි සීතල නෑ පිස්සුද? කකුලේ නම් මෝතාගෙන ඉන්නේ ඇඟිලිවත් තේන්නේ නැහැ. Good morning guys. අයියෝ මට ඊයේ නින්ද ගියා. ඔයගලන්ට පොඩිවත් අප්ඩේට් එකක් දෙන්න විදියක් තිබ්බේ නැහැ. අපි චුට්ටක් දන්නානේ ඊට පස්සේ නින්ද ගියා හැම. උදේට නැගිටලා හැම ලෑස්ති වුණා. ලෑස්ති වෙලා යන්න ඕනේ බ්‍රේක්ෆාස්ට් ගන්න. දැන් වෙලාව 9ක් වෙලා පරක්කුයි. ඉක්මනට යන්න ඕනේ අපි නම් උදේට කාලා කොහෙද යන්නේ කියලා මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. morning hari mana මේ වෙලාව නම් මං හිතුවා මගේ ෆෝන් එක ඉවරට ඉවරයි කියලා. අම්මෝ මුකුත්ම වෙලා තිබ්බේ නෑ. මං මේ වෙලාවේ ෂොක් වෙලා හිටියේ පේනවනේ. මොන්න කරනවා TikTok එකක් කරන්න ගිහලා. very good. මුකුත් උන්නේ නෑ හැබැයි. ආසාව සංසිඳුණා. TikTok එකක් කරන්න බැරි වුණා. ෆෝන් නැතන. ජන්නේ දාලු තව හැබැයි මේ එනවා ආයෝ කෝච්චි අපි දැන් යනවා 9 ආච් බ්‍රිජ් එකට. ෆස්ට් ටයිම් තමයි යන්නේ. කලින් ආවට ගිහිල්ලා තිබ්බේ නෑ. සික්මි කියන ෆස්ට් ටයිම්. නේ? එල් ආවුත් ෆස්ට් ටයිම්. මම එල් ඇවිල්ලා තියෙනවා. හැබැයි 9 ආච් බ්‍රිජ් එකට ගිහින් නෑ. ඔයා ගියද නිමේෂයි? ඔයත් නෑනේ. මම ගියා. ගියාද? කලින් ආවනේ. දැන් අපි විතරයි ගිහින් නැද්ද? හරි. ගිහලා බලමු. මම යන්න. බලන් බයින්ද? Sitmia. නිවේෂ්. ලෙස්සයි වගේ නේද අනේ? අනිත් පැත්තට යන්න. හැබැයි මේක මරු නේද? අපිට ටුක් එකේ ආවනම් මේ වයිබ් එක ගන්න බෑනේ. දැන් මම පස්සේ යනවා ත්‍රිවිල් එකේ ආපු නැති එක සම්බන්ධව. ගොඩක් පස්සේ යනවා. ත්‍රිවිල් එකක් නෑනේ බොරුවට ගියේ. අතන ගොඩක් තිබ්බත ත්‍රිවිල්. ඒ මෙහෙම වනේ ඉයනේ. අපි නයින් ආච්චන ගමන් ඉන්නේ. උඩන්න නෑනේ. ඉන්න. ආ බොහොමද කියන්නේ? අතෙත් දෙන්න කියලා තියෙන්නේ. කවන්න කියලා කරලා. මේ ආවුට කුඩල්ල වෙන්නේ. තෙස පරිසු. තෙත පසක තමයි ඉන්නේ. සෙට්ටි. Okay. ඒක කැත වෙලානේ අනේ හිතුවා වගේ නෙමෙයි. ඒක කැත වෙලානේ. පොඩ මහන්සි අරග නැගලා ආයෙ බහලා දැන් කාලා ඉතින් යනවා අපි ගෙදර. ගෙදර යන ගමන් මොන වෙන ආයතනක නවත්තයි සමහර විට ඒකත් බලමු. දැන් බඩගිනි යකේ කන්න බඩගිනි
දැන් අර ඒ වගේ කිය. කාලා නැත්නම් මම එන්න පියයි හම්බෙන. වරත් එකක් තිබ්බ. ආ ඊට පස්සේ අපි කාලා අපි චුට්ටක් කතා කර කර හිටියා. මොකද ගොඩ කාලයකට පස්සේ හම්බෙච්ච නිසා කතා කරන්න දේවල් ගොඩයි. එතනද? අම්මෝ හදලා එතන. මොංගාලේ යන්න දිනේ. ඔය පස්සේ බස දාලා තියෙන්නේ. අයියෝ බලන්න කොනේ දැන් මට වෙන දේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න කියලා මම පොඩක් කැරකි කැරකි හිටියා vlog එකට දාන්න ඕන නිසා වඳුර ළඟට එනකම් මම දන්නේ නැහැ. ඔයා තනි වෙලාද? තනි වෙලා. අපි මේ කිරි කන්න යන්නේ. යා අපි මේ කිරි කන්න යන්නේ. ඔයා මේ කිරි කනද? ඔයා මේ බ්‍රෝ මොසා මේ කිරි කනද? මට නෑ පත් එක්ක කොහොමද? හා? වාඩි වෙන්න එන්න. මගේ කඩේ වාඩි වෙන්න. හොඳට ඉඳ තියෙනවා. Thank you. හරි ඔන්න ඔහොම තමයි අපේ ඇල්ල ට්‍රිප් එකේ දවස් 2 ගත කරේ. ඉතින් මම මේ හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. කාලයකට පස්සේ දාපු vlog එකක්. බලපු හැමෝටම thank you so much. අපි තවත් vlog එකකින් හම්බ වෙනකල් දැනට මං ගිහිල්ලා එන්නම්. bye bye.